අද බෙස්ට් ටෙක් YouTube channel එකට. ඉතින් එදා වගේම අදත් ඔයාලට ගෙනාවේ Wi-Fi router එක password එක change කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට app අවශ්‍ය වෙන්නේ Google Chrome එකට ගිහිල්ලා search කරගන්න තියෙන්නේ. ඉතින් මේ අපිට password එක change කරගන්න ඔයාලගේ Wi-Fi router එකේ පිටිපස්සේ තියෙනවා details එක. ඒ ටික ඕනේ. මම කියලා දෙන්නම් dialog මේ broadband කියන router වර්ගයේ තියෙන අයට. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම Google Chrome option එක open කරගන්න ඕනේ. මේ විදිහට Google Chrome කියන option එක open කරගන්න. ඊට පස්සේ ඔයාලගේ search bar එක search කරන්න ඔයාලගේ router එකේ තියෙන පිටිපස්සේ තියෙන IP address එක තියෙන්නේ. හැම router එකකම තියෙන IP address එක. IP address එක type කරන්න මේකේ. මම type කරගන්නවා. ඉතින් මෙහෙම search bar එක search කරන් පස්සේ මේ enter ගියේ දෙන්න. enter ගියන් පස්සේ ඔයාලා dialog home broadband එකේ login වෙන්න දෙනවා. මේ ඔයාලා මේක login වෙන්න. මේ login දුන්නාන් පස්සේ ඔයාලා මේ option එක refresh කරන්න ඕනේ. ඉතින් මේ login refresh කරනකොට මෙන්න මේ විදිහට option එකක් එනවා. ඒ කියන්නේ මේ වගේ interface එකක් එනවා. අයින් පස්සේ ඔයාලා මෙතන උඩින් පේනවා login කියලා ඒ option එක දෙන්න. ඊට පස්සේ ඔයාලා Wi-Fi router එකේ තියෙන username එක password එක දෙන්න ඕනේ. මේ විදිහට අපේ username එක දෙනවා. ඔයාලා මේක දුන්නාන් පස්සේ login දෙන්න. මෙන්න මේ විදිහට login දුන්නාන් පස්සේ ඔයාලා යනවා device. ඔයාලා මෙන්න මේ විදිහට interface එකක් එනවා. password admin මේ username එක password එක දුන්නාන් පස්සේ login දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට මේ interface එකක් එනවා. interface එක ආවන් පස්සේ ඔයාලා උඩින් තියෙන quick setting කියන option එක ගන්න. option එක ගියන් පස්සේ මෙන්න මේ විදිහට interface එකක් එනවා. මෙතනින් පෙන්නනවා SSID network name SSID. ඒ කියන්නේ මේ ඔයාලා දැන් තියෙන router එකේ name එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන dialog 4G583 එහෙම තියෙන්නේ. මේකේ ඒ විදිහට නම තියෙන්නේ. මම කලින් මේක change කරපු ඉඳලා මේ විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති නම් මේ විදිහට නම change කරගන්න පුළුවන්. මම මේක change කරගන්නවා. මේ විදිහට name එක දුන්නාන් පස්සේ ඔයාලා මේක next කරන්න. next කරන් පස්සේ ඔයාලා මේ router එකේ තියෙන security mode එකේ තියෙන security mode එක මේ මාරු කරන්න එපා නැත්නම් මේක auto connect වෙනවා. මේ තියෙන්නේ මේක passcode. ඒ කියන්නේ router එකේ password එක මේ තියෙන්නේ. ඉතින් ඔයාලා මේක password එක change කරන්න check කරන්න පුළුවන්. මේ විදිහට මම change කරන password එක. ඉතින් මම මේ විදිහට password එක දැම්මා. මම මේක ඊට පස්සේ next කරනවා මේ විදිහට. next කරන් පස්සේ මේ විදිහට ඔයාලගේ name එකයි SSD broadcast area ඔක්කොම ටික වෙන්නනවා. දැන් දාලා තියෙන ළමයි. ඊට පස්සේ මේක apply කරන්න. මේව yes දෙන්න ඊට පස්සේ. ඊට දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියන් පස්සේ මෙන්න මේ විදිහට apply කරන්න.
ඉතින් ඔයාලා පේනවා මේ මගේ කනෙක්ෂන් කැඩලා නැහැ දැන්. ඒ කියන්නේ මේ වෙලා තින්නේ. ඉතින් මම මේ විදිහට කනෙක්ට් කරගන්නවා මේක. ඔයාලා පේනවා මේ විදිහට මම ටයිප් කරගත්ත නේම් එක තියෙන විදිහට SLD5 කියලා. මම මේ කනෙක්ට් කරගන්නවා මේව. ඉතින් මම මේ විදිහට පාස්වර්ඩ් එක දුන්නා. පාස් නේම් එක දුන්නා. මේ විදිහට කනෙක්ට් කරගත්තා. ඉතින් මේ විදිහට මම රවුටර් එක කනෙක්ට් කරනවා ඉතින්. ඉතින් මේ විදිහට තමයි රවුටරේට පාස්වර්ඩ් එක දාන්නේ, නේම් එක මාරු කරන්නේ. මේ විදිහට තමයි කරන්නේ. ඉතින් මම හිතන්නේ ඉතින් ඔයාලා මේකෙන් යමක් තේරුණා ඇති කියලා. ඉතින් මේක තේරුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මතක නැතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒකට බෙල් කරලා ඕල් දෙන්න. මේක තේරුණා යමක් තේරුණා නම් කමෙන්ට් එකකුත් දෙන්න. ඉතින් ගිහින් එන්න. සුබ දවසක්.